නෙළුම්දෙණිය සිට දෙදිගම හරහා ගල්පිට බණ මාර්ගයේ තුන්තොට හන්දියෙන් හැරි අරන්දර දෙසට කිලෝමීටර් 3ක් පමණ ගමන් කළ පසු හමුවන හොළොම්බුව දේවාලයේ ඉදිරිපසින් දෙදිගම මාවතේ තවත් කිලෝමීටරයක් පමණ ගමන් කිරීමෙන් මෙම ඓතිහාසික ස්ත්‍රීපුර ගල්ලෙන් රජමහා විහාරයට පිවිසිය හැක. පහළ භූමියේ සිට ඉහළට නැගෙන කඳු සහිත පරිසරයක තනිතලා බිම කෙළවර කඳු කැටයක් ආශ්‍රිතව මෙම ඓතිහාසික ලෙන් විහාරය පිහිටා තිබේ. මායාදේශයේ ලෙන් විහාර කර්මාන්තයන්හි අයිතිය වළගම්බා රජුට හිමිව ඇති හේයින් මෙම ස්ත්‍රීපුර ලෙන් විහාරයේද එතුමන්ගේ නිර්මාණයක් ලෙසට හඳුනා ගැනේ. වළගම්බා රජු වනගතව සේනා සංවිධානය කරමින් මායා රටේ වනපියසිවල සැරිසරන අතරතුර මෙම ස්ථානය తాවකාලික නැවතුම් පළක් හා පුර ස්ත්‍රීන් සඟවා තබන ලද ස්ථානයක් ලෙසත් ප්‍රකටය. එකල පුර ස්ත්‍රීන් ස්නානය කළ පොකුණ අදද උමග තුල දැකිය හැකි පොකුණ ලෙසට විශ්වාස කෙරේ. මෙම උමග යට්ටෝගොඩ යටහලෙන දක්වා විහිදුණු බවත් රජු මෙම උමග ඔස්සේ යටහලෙනට ගොස් සේනා සංවිධානය කර නැවත ස්ත්‍රීපුරයට පැමිණ මෙම ස්ථානයේදී දුනු ශිල්පය ප්‍රගුණ කළ බවත් කියවේ. තවත් ජනප්‍රවාදගත තොරතුරකට අනුව ගජබා රජු යක්ෂ ගෝත්‍රිකයන් සමග කළ අවසන් සටන සිදු වූයේ මෙම ස්ථානයේ බව සැලකේ. ගජබා රජු නීලමහ යෝධයාගේ උදව් ඇතිව යක්ෂ ගෝත්‍රික ස්ත්‍රීන් මෙම ලෙන තුල සිර කර ලෙන්දොර වසා විනාශ කළ බව කුරුණෑගල විස්තරයේ සඳහන් වේ. මෙම ලෙන සමීපයේ ඇති තවත් කුඩා ලෙන් දෙකක ක්‍රිස්තු පූර්ව 3 වන සියවසට අයත් බ්‍රාහ්මී අක්ෂර සටහන් මගින් මෙම ප්‍රදේශය මහින්දාගමනයේ සිදු මුල් යුගයේ සිට රහතන් වහන්සේලාගේ වාසභූමි බවට තහවුරු වේ. මහා වංශයේ පෙන්වා දෙන පරිදි වළගම්බා රජු හොළොම්බුවට නුදුරු සල්ගලදී සේනා සංවිධානය කර තිබේ. ඒ අනුව වළගම්බා රජු මෙම ස්ථානයේ తాවකාලික වාසස්ථානයක් ගොඩනගා බිසෝවරුන් ආරක්ෂිතව එහි රඳවා තබන්නට ඇත. රාමරාවණ කතා පුවත හා සැබැඳි තවත් ජනප්‍රවාදයකට අනුව රාවණ රජු විසින් සීතාවන් මෙම ගල්ලෙනෙහි සඟවා තබා ඇත. 1920 ගණන් වලදී එවකට පුරා විද්‍යා කොමසාරිස් HCP බෙල් මහතා මෙම ලෙන තුලින් අඩි 15ක් දිග අඩි 6ක් පළල පැරණි බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියවුණු විශාල සෙල්ලිපියක් සොයාගත් බව සඳහන් වේ. නමුත් බෙල්ගේ මෙම මැදිහත් වීම පිළිබඳව සැක කළ එවකට ගම්වැසියන් මෙම සෙල්ලිපිය බෝර දමා විනාශ කර එතැන වූ උමගද වසා දැමීමට පියවරගෙන තිබේ. ලෙන් විවරය වර්තමානයේ සිමෙන්ති බිත්ති බැඳ සකසා ඇති අතර පැරණි ලෙන් කටාරම පැහැදිලිව දැකිය හැක. ලෙන තුල ප්‍රමාණයෙන් කුඩා චෛත්‍යයක්ද ඉදිකර ඇති අතර එය මෑත කාලීනව ඉදිකරන ලද්දකි. ගල් ලෙන ඉදිරිපසින් සාදා ඇති පියස්ස මුදුනේ ඇති ස්වභාවික ගල් ආරුක්කුව සොබාදහමේ විස්මිත නිර්මාණයකි. උසින් අඩි 32ක් වන මෙම කවාකාර ගල් ආරුක්කුවේ පළල අඩි 40කි. ලෙන් විහාරය තුල ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව සැතපෙන බුද්ධ ප්‍රතිමාවකි. එමෙන්ම මෑත කාලීනව නිර්මාණය කරන ලද හිටි හා හිඳි බුද්ධ ප්‍රතිමා දෙකක්ද නාථ හා විෂ්ණු දේව ප්‍රතිමා දෙකක්ද වේ. ලෙන් විහාරය තුල දකුණු පසට අඩි 180ක් පමණ දිග උමගක් දැකිය හැකි අතර එම උමග කෙළවර කුඩා දියපිරි පොකුණකි. මෙම උමග තුල වන ඝන අන්ධකාරය කා තුලත් බියමුසු හැඟීම් ජනිත කරයි. ලෙන ඉදිරිපස මළුවේහි දකුණු පසට වන්නට පුරාණ බෝධීන් වහන්සේ දැකිය හැක. එමෙන්ම අඩි 6ක් දිග අඩි 3ක් පමණ පළල වැසිකිළිගල ක්‍රිස්තු පූර්ව යුගයේ රහතන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා යොදා ගන්නට ඇත.